අද කතාවේ නම අඩුකුලේ පිරිඳ. මම විරාජු කසාද බැන්දේ අවුරුදු 4ක ආදර සම්බන්ධයකට පස්සේ. ඒත් අපි දෙන්න එදා වගේම දැන් ගොඩක් ආදරේ කරා. විරාජ් මගේ පුංචි පුංචි දේවල් ගැන පවා සැලකිලිමත් වුණා වගේ මට ඕන කරන හැමදේම අඩුවක් නැතුව ගෙනත් දුන්නා. ඇත්තටම විරාජ් නිසා මම මගේ කසාද ජීවිතය ගැන උනත් ගොඩක් සතුටු වුණා. ඒත් එක්කම වරදකට තිබ්බේ විරාජ්ගේ අම්මා මට ටිකක්වත් කැමතිුනේ නැති එක. විරාජ් කියන්නේ ඉහළ පැලැන්තියේ පරම්පරාවක කෙනෙක්. ඒත් මම ගොඩක් අඩු කුලේ පවුලක කෙල්ලෙක්. ඒ නිසා විරාජ්ගේ අම්මා ගොඩක් වෙලාවට මට සැලකුවෙත් අඩුවේ. ඒත් ඒ විරාජ් ගෙදර නැති වෙලාවට විතරයි. ඒ අරෙන්න අනිත් වෙලාවට අම්මා මට ගොඩක් ආදරෙන් සැලකුවා. ඒ නිසා විරාජ් මට කොයිතරම් ආදරේ වුණත් සමීප වුණත් මට අම්මගේ වෙනස්කම් එයත් එක්ක කියන්න පුළුවන් වුණේ නැහැ. මොකද විරාජ් මාව විශ්වාස කරයිද නැද්ද කියලා මගේ හිතේ තිබුණෙත් කුතුහලයක්. විරාජ් ගෙදර ඉන්න දවසට විතරක් මාත් එක්ක ආදරෙන් ඉන්න අම්මා අනිත් වෙලාවට මට නොසෑහෙන වෙනස්කම් කරනවා කියලා මම කොහොම කියන්නද? ඒ නිසා මම හැමදාමත් කරේ අම්මගේ හැම වෙනස්කමක්ම හිත ඇතුලේ තියාගෙන ඉවසගෙන හිටපු එක. ඒත් කාලෙත් එක්කම මට ඒ දේ ගොඩක් අමාරු වුණා. මොකද ගොඩක් වෙලාවට අම්මා මට සැලකුවේ මම කාත් කවුරුත් නැති අසරණයි. එයා ගාඩ දාලා. අම්මේ මෙන්න තේ එක. විරාජ් ඔෆිස් ගියාට පස්සේ මම අම්මගේ තේ එකත් හදාගෙන එයාගේ කාමරේට ආවා. මට ඕන නෑ. තමුන් අතින් අතන තේ. ෂි! මට අප්පිරිය බොන්නත්. වෙනදා විරාජ් ඉන්න දවසේ කිසිම වෙනසක් නැතුව මගේ තේ එක බොන අම්මා අද එහෙම කියන ගමන් මගේ ඇඟට ගොඩ වුණා. මම මුකුත් නොකිය කාමරෙන් එළියට ආවේ හිතේ දුක වාවගෙන. මොකද මම කැමතුනේ නෑ එකට එක කියලා ප්‍රශ්න ඇති කරගන්න. අනේ ඇත්තට මගේ කොල්ලත් අහුණානේ මේ වගේ රොඩි කෙල්ලෙක්ට. මම කාමරෙන් එළියට එන අතරේ අම්මා එහෙම කිව්වා. ඒක ඉතින් අම්මා හැමදාම මට ඇහෙන කියපු කතාවක්. ඇත්තම කිව්වොත් ඒක ඇහිලම දැන් මට දුකක් දැනෙන්නේ නැස්තරා. ඉතින් මම මේ හැමදේම නිහඬවම දරාගත්තා. විරාජ්ගේ කැමැත්ත නිසාම අම්මා අපේ කසාදට කැමති වුණත් එයාට ඕනේ කොහොමින් හරි මාව විරාජ්ගෙන් වෙන් කරවන්න. මොකද මම අඩු කුලේ ගෑනු ළමයෙක් වුණ එක අම්මට ලොකු අඩුවක් වුණා. මම කොහොමද අනේ අර රොඩි කෙල්ලගේ දරුවෙක්ව බලන්නේ? අපි කොයිතරම් ඉහළ පැලැන්තියේ මිනිස්සුන්ද? ඉතින් කවදා හරි අපේ පරම්පරාවේ ඉන්නවනෙත් ඉහළ පැලැන්තියේ දරුවේ. ඒත් කොහෙද ඉතින් කරුමට අපේ කොල්ල කර ගැහුවා රොඩියේ කියටුනේ. දවසක් විරාජ්ගේ අම්මා යාගේ හොඳම යාළුවෙක් එක්ක එහෙම කියනවා මට ඇහුණා. ඒ මොහොතේ මට දැනෙන්නේ කියා ගන්න බැරි තරම් වේදනාවක්. මේ හැමදේම අතහැරලා ගෙදර දුවලා යන්න ඕනේ කියලා මට හිතුණා. මොකද කාට නැතත් මගේ අම්මටයි තාත්තටයි මෝම් බරක් නෙමෙයි. ඒත් විරාජ්ගේ ආදරේ නිසා මම ආයෙත් ඉවසගෙන ඉන්න තීරණය කරා. හාලෙත් ඔහේ ගෙවිලා ගියා. ඒ අතරේ අම්මා කකුල් අමාරු නිසා ඇඳටම කොටු වුණා. එදා ඉඳන් අම්මගේ හැම වැඩක්ම කරේ මම. කකුල්වල බෙහෙත් පවා ගෑවේ මම. ඒත් මොන දේ කළත් මට අම්මගෙන් කිසිම කරුණාවක් ලැබුණේ නැහැ. ඔබ හිතන්න එපා මට ආවතේව කළා උඹට මගේ හිත දිනා ගන්න පුළුවන් වෙයි කියලා. කොල්ල රැවටුණා. මම නම් රොඩි කෙල්ලන්ට රැවටෙන්නේ නැහැ. අම්මා කොයිතරම් ආදරෙන් මම කොයිතරම් ආදරෙන් අම්මට සැලකුවත් අම්මා මට කතා කරේ ඒ විදිහට. ඒත් මිනිස්සු මට මොන දේ කිව්වත් තරහ වෛරේ හිත ඇතුලේ තියාගෙන ඉන්න පුරුද්දක් මට තිබුණේ නැහැ. මොකද පුංචි කාලේ ඉඳලම අම්මලා මට පුරුදු කරේ තරහකාරයන්ට ආදරය කරන්න කියලා. ඒ විදිහට තවත් අවුරුද්දක් ගෙවිලා ගියා. ඔය අතරේ තමයි මගේ ඇඟට පොඩි අසනීප ගතියක් දැනෙන්න පටන් ගත්තේ. ඉතින් මම විරාජ් එක්කම ඩොක්ටර් කෙනෙක් ළඟට ආවා. ඊට පස්සේ තමයි දැනගත්තේ අපිට දරුවෙක් ලැබෙන්න යනවා කියලා. ඉතින් අවසානයේ විරාජ්ගේ මගේ ලස්සන හීනයක් ඒ විදිහට සැබෑ වුණා. ඒත් අම්මා නම් සතුටුනේ විරාජ් ඉස්සරහා විතරයි. අනිත් වෙලාවට එයා කලේම පුළුවන් තරම් මට දොස් දෙවල් තියපු එක. මොකද අම්මගේ පරම්පරාවට මංගගේ අඩු කුලේ කෙල්ලෙකුගේ දරුවෙක් බිහි වෙන එකට එයා කොහොමදවත් කැමතුනේ නැහැ. අම්මා හිතුවේ ඒකේ ආයි පරම්පරාවට වෙන අනවනම්බුවක් කියලා. දැන් ඉතින් මම කොහොමද විශ්වාස කරන්නේ මේ ලැබෙන දරුවා මගේ පුතාගේමද කියලා? තමුන් ඉතින් කිසිම වැඩගත්කමක් නැති රොඩි කෙල්ලෙක්නේ. ඒ නිසා මට නම් සත පහකටවත් විශ්වාස නැහැ. අම්මා කිසිම හිරිකතක් නැතුව මගේ මූණටම එහෙම කිව්වා. එයා අම්මා කෙනෙක් වෙලත් ඒ විදිහේ කතාවක් කිව්වේ කොහොමද කියලා මට හිතා ගන්නත් බැරුව ගියා. අනේ මොනවද අම්මේ මේ කියවන්නේ? මම ඉහළ පැලැන්තියේ පරම්පරාවක නෙවෙන බව ඇත්ත. ඒත් මගේ අම්මලා මම පුංචි කාලේ ඉඳලම හැදුවේ වැදගත් විදියට. අහා උඹලගේ වැදගත්කම අපේ කොල්ලයි කර්මයට මේ පරම්පරාවට එකතු නිසා දැන් නම්බුකාර විදියට ඉන්නවා. නැත්තම් ඉතින් කිසිම කෙනෙක් ගණන් ගන්නේ රොඩි කෙල්ලෙක්ව. අනේ අම්මේ හැමදාමත් ඔය රොඩි කෙල්ල කියන කතාව කියන්න එපා. මම අඩු කුලේ පවුලක බව ඇත්ත. ඒත් මගේ අම්මා තාත්තා මනුස්සකම අතින් පෝසත් මිනිස්සු. මම එහෙම කියලා කාමරේට දුවගෙන ඇවිත් ඇඳට වැටුණා.
මට දැනුනේ පුදුම වේදනාවක්. අම්මගේ කුණු බැනුම් අහලා මගේ ඔළුවත් පිරීලා. අඩුම තරමේ දරුවෙක් බඩට ආවට පස්සෙවත් අම්මා වෙනස් වෙයි කියලා මම හිතුවා. ඒ සිද්ධුනේ එකේ අනිත් පැත්ත. මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්ත දවසේ ඉඳන් අම්මගේ ආඩපත් තවත් වැඩි වුණා. දවසින් දවස ඒක මගේ හිතට ලොකු පීඩාවක් වුණා වගේ මේ ප්‍රශ්න මගේ දරුවටත් බලපායි කියලා මම නිතරම බය වුණා. ඒත් මට මේ ප්‍රශ්නේ විරාජෙක්වත් කියන්න පුළුවන් වුණේ නැහැ. මොකද අම්මා විරාජ් ඉස්සරහා රඟපෑවේ ලෝකේ ඉන්න හොඳම අම්මගේ චරිත නිසා හැමදාමත් වගේ මට සිද්ධුනේ නිශ්ශබ්ද වෙන්න. පුරුදු විදිහටම අදත් විරාජ් උදේන්ම ලෑස්තිලා වැඩට ගියා. ඊට පස්සේ මම කිචන් එකට ආව තේ එකක් හදාගන්න හිතාගෙන. එතකොටම අම්මත් ඇහලා කිචන් එකට ආව එයාගේ තේ එක හදාගන්න. කොහොමත් විරාජ් නැති වෙලාවට මම හදන කෑම බීම අම්මා කන්නේ නැති නිසා මම කවදාවත් අම්මට තේ හැදුවේ නැහැ. අනේ ඇත්තමයි අපේ කොල්ලා හොඳ තැනකින් කසාදයක් කරගත්තා නම් මට අතත් සතුටින් ඉන්න තිබ්බා. ඒත් කොහෙද මේ කොහෙවත් යන පහත් කෙල්ලෙක් ඉන්න මට තේ එකක්වත් හදලා දෙන්න කවුරුත් නැහනේ. අම්මා තනියම තේකට සීනදිය කරන අතර මට ආඩපාලි කිව්වා. ඉතින් මං අතින් හදන කෑම බීම වලට කැමති නැති නිසානේ අම්මා මම තේ එකක්වත් හදන්නේ නැත්තේ. මමත් කැමති නෑ තමයි. මොකද ඉතින් උඹ රොඩි කෙල්ලෙන් මිස කුමාරි හැම කෙනෙක් නෙමේනේ. අම්මා එහෙම කියාගෙන තේ එකත් අරගෙන කේන්තියෙන්ම කුස්සියෙන් එළියට ගියා. ඊට පස්සේ සාලේ වාඩි වෙලා අම්මගෙන් මට බැනපු එක. මේවා ඉතින් මගේ පෙර කරුම. අනේ දෙයියනේ. මගේ අහස කොළත් අහු වුණානේ මේකිට. අම්මා ඉවරයක් නැතුව වනින්න අතරේ මම සද්ද නැතුවම කුස්සියට වෙලා හිටියා. ඒත් එකපාරට ඉස්සරහා දුරෙන් සද්දෙකුත් එක්ක අම්මගේ හඬ නතර වෙලා මට ඇහුණා. මම කාමරේ ඉඳන් ආයෙ සාලේට ආවේ කවුද කියලා බලන්න. විරාජ්, ඔයා තාම වැඩට ගියේ නැද්ද? මම යනකොට විරාජ් හිටියේ සාලේ. අම්මා විරාජ් දිහා බලාගෙන හිටියේ අසරණ වෙලා වගේ. මෙච්චර වෙලා අම්මා කියපු දේවල් ඔක්කොම විරාජ් අහගෙන ඉඳලා කියලා මට විරාජ්ගේ මූණෙන්ම තේරුම් ගියා. අම්මේ, මම හිතුවේ නෑ කවදාවත් අම්මා මෙහෙම හැසිරෙයි කියලා. අර මිඩ්වයිෆ් මිස් මේ ගැන නොකියන මම තාමත් හිතන් ඉන්නේ අම්මා දිනුවට ආතනේ සලකනවා කියලා. විරාජ් කිව්වේ ලොකු වේදනාවකින්. අම්මා හිටියේ ඇස් දෙකක් ලොකු කරගෙන. මිඩ්වයිෆ් මිස් දිනුව බලන්න ගෙදරට ආව හැම වෙලේම අම්මා දිනුවට බන්නේට අහගෙන ඉඳලා තියෙනවා. ඉතින් බැරිම තැන මේ මිස් හැමදේම මාත් එක්ක කිව්වා. මට ඕන මේ මිස් කිව්වේ ඇත්තද කියලා දැනගන්න. ඒත් මම දිනුගෙන් අහුවට එයා අම්මගෙන වචනයක්වත් වරද්දක් කිව්වේ නැහැ. විරාජ් එම කියලා ලොකු පසුතැවීමකින් මගේ දිහා බැලුවා. කවදාවත් නැතුව අම්මගේ මූණෙන් මොකද්ද දුකක් තියෙනවා කියලා මට ඒ මොහොතේ දැක්කා. ඒත් අම්මේ මම දැන් ඇත්ත මොකද්ද කියලා දන්නවා. මට කියන්න. ඇයි ඔය දිනුවට මේව කරන්නේ? විරාජ් අම්මගේ මුණ දිහා බලාගෙන ඇහුවා. ඒත් අම්මා හිටිය ගොළු වෙලා වගේ. එයාට දෙන්න එක වචනයක්වත් තිබුණේ නැහැ. අම්මට කියන්න දෙයක් නැහැ නේද? ඔව්. කොහොමද ඉතින් දිනුගේ කියන වරදකුත් නැහනේ. ඒත් අම්මේ මට තවත් දරුවෙක් බඩේ තියාගෙන දිනුව එක මේ ගෙදර ඉන්න බෑ. මම අද මෙයාත් එක්ක වෙන ගෙදරකට යනවා. විරාජ් එහෙම කියනකොට මට දැනෙන්නේ පුදුමයක්. ඒත් මොන දේ වුණත් අම්මාව ගෙදර තනි කරලා යන එක වැරද්දක් කියලා මට හිතුණා. විරාජ් උනත් හදිසි කේන්තිය නිසා එහෙම කිව්වට මොකද දවස ගියත් අම්මා ගැන දුක් වේ. ඇරත් කවදාවත් නැතුව අම්මගේ අසන්න මූණ දැක්කම මගේ හිතට දැනෙන්නේ තනුකම්පාවක්. විරාජ් දැන් ඉතින් වෙච්ච දේවල් වුණා. මොන වුණත් අපිට අම්මව ගෙදර තනි කරලා යන්න බෑනේ. ඉතින් අපි අද ඉඳන් හරි මේ හැමදේම අමතක කරලා සතුටින් ඉන්න බලමු. මම එහෙම කියනකොට අම්මා මගේ ළඟට ඇවිත් මාව එයාගේ පපුවට තුරුළු කරගත්තා. අනේ මට සමාව වෙන්න දුව. අම්මා එහෙම කියනකොට මට දැනෙන්නේ පුදුමයක්. ඒත් මට සතුටුයි. අවසානයේ කොහොම හරි අම්මා ඇත්ත තේරුම් ගත්ත එක ගැන. මෙච්චර කාලයක් පවුල් නම්බෙන් අන්ධ වෙලා හිටු මට දුව ළඟ මේ තරම් ආදීනීය හදවතක් තියෙනවා කියලා පෙනුනේ නැහැ. මම දුවට මේ තරම් වෙනස්කමක් කළා දුව මාව තනිනකොට ඒ නිසානේ. ඒත් මට ඒ දේවල් තේරුම් ගන්න ගොඩක් කල් ගියා දුව. අනේ ඒකට කමක් නෑ අම්මේ. මගේ හිතේ කිසි තරහක් නෑ. මම ඉන්නාවලා එහෙම කියනකොට අම්මා මගේ දිහා බලාගෙන හිටියේ ඇසල කඳුළු පුරවගෙන. ඒ අතරේ විරාජ සනසුම් සසුමක් යන ගමන් අපේ දිහා බලන් ඉන්න හැටි මම දැක්කා. ඉතින් යාළුවනේ අදට කතාව ඉවරයි. ඔයාලට මොකද කතාව ගැන හිතෙන්නේ? කතාව ලස්සනයි නම් ලයික් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ එබිනවස් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. හෙටත් මේ වගේම ලස්සන කතාවකින් ඔයාලා හම්බෙන්න එනකන් ගිහින් එන්නම්. හැමෝම පරිස්සමට ඉන්න ඕනේ.